වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ ඔයාලගේ. සුරාමේරේ. වැඩිපුරම කැඩෙන්න පුළුවන් පන්සිල් පදේ මොකක්ද ඔයාලගේ? වැඩිපුරම? ඔව්. සුරාමේරේ. Oh my god. වැඩිපුරම කැඩෙන්න පුළුවන් පන්සිල් පදේ කියලා බලන්න. මොකද්ද මේ අර මොනවයි? සුරාමේරේ මජ්ජපමා දට්ටාන. සුරාමේරේ. වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකක්ද පන්සිල් පද පහ? ආමේසු මිච්ඡාචාර. මුසාවාදා. සුරාමේරේ මජ්ජපමා. සුරාමේරේ. Hello guys, it's WhatsApp on අද YB vlog එකවල ඉන්නේ. අද මහානාම පාලමුරට මාතර පැත්තේ මොකද වෙන්නේ බලන්න. අද ඉල්පුර පසළොස්වක පොයේ දවසේ. ඉතින් අද වෙනස් විදිහේ ප්‍රශ්නයක් අරගෙන අවිල්ලා තියෙන කට්ටියට social experiment එකකට අපි බලමු මොකද්ද උත්තරේ කියලා. ගිහිල්ලාම බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. එහෙනම් දිගටම එකතු වෙන්න මේ YB vlog. අද ඉල් පොයේ දවසේ ලස්සන ප්‍රශ්නයක් අරගෙන ආවේ YB vlog. මොකද්ද මේ වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ ඔයාලගේ? මොකද්ද කැඩෙන්න පුළුවන් සිල්පදේ? සුරාමේරේ. මොනවද? මොකද්ද වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ ඔයාලගේ? මුසාවාදා. හරි කමක් නැහැ බොරු කියන්න එපා වැඩි කෙල්ල බොරු කියනවා කියලා මේ දවස්වල වැඩි කට්ටියගේ කතාව. එහෙනම් ජයවා. තවත් කොල්ල තුන් දෙනෙක් යනවා. බොයිස් ප්‍රශ්නයක් අරගෙන ආවේ. කොහෙද යන්නේ? බීච් එකට. අද මේ පොයේ දවසේ ප්‍රශ්නයක් අහනවා. ඔයාලා ගේ අතින් වැඩිපුරම කැඩෙන සිල්පදේ මොකක්ද? සුරාමේරේ මජ්ජපමා. සුරාමේරේ. මොකක්ද? සුරාමේරේ. මට දිරි ඔක්කොම කොල්ල බලනවානේ. අර යනවා වගෑරලා කොල්ලේ. නාරි ජයවා උසරණයි. වැඩිය කඩන්න එපා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. අපි බලමු කට්ටියකින් අහලා මොන වගේ උත්තරයක් තියෙද කියලා කට්ටිය ගාව. දෙන්න රේස් එකක්ද යන්නේ? හදිසියක් නැහැ නේ. ඔව් ඉන්නකො පොඩ්ඩක්. කොහෙද යන්නේ? පන්තිවරලා. අද පොයේ දවස. වැදගත් ප්‍රශ්නයක් අහන්න යන්නේ. හරිද? ඔයාලගේ අතින් වැඩිපුරම කැඩෙන පන්සිල් පදේ මොකද්ද? මුසාවාදනේ. මුසාවාදා. හරි ඉතින් බොරු කියන්න එපා. හොඳ කොල්ල දෙන්නෙක් ඉගෙන ගන්න ඕනේ නම් ජයවා. උස්සරණ එන පරිසරයට යන්න. හරි. ඔන්න කොල්ල ඉතින් ඇත්ත කිව්වා. මුසාවාදා කැඩෙනවා කියලා ඇත්ත කිව්වා. ඉතින් එතන බොරුවක් නෙවෙයි වෙන්නද කියලා අපි හිතනවා. බලමු තව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඈතින් නම් hina වෙලා මූණු වහගෙන එන නංගිලා තුන් දෙනෙක් යනවා. අපි බලමු අහලා. ඇයි යන්නේ මූණු වහගෙන යන්නේ? උත්තරයක් දීලා යන්න. වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකක්ද? ඈ? මොකක්ද සිල්පදේ? ඈ? මුසාවාදා. ඔයාගෙත් එහෙමද? ඔව්. අයියෝ බොරු කියන්න හොඳ නෑ. එහෙනම් ජයවා. උස්සරනේ පරිසරයට යන්න. පොයේ දවසේ ලස්සන ප්‍රශ්නයක් අරගෙන ආවේ YB vlog YouTube channel එකෙන්. අහන ප්‍රශ්නේ තමයි වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකක්ද? ඔයාලගේද? හා? මොකක්ද? ඈ? වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ. ඔය මින්න. මුසාවාදා. මුසාවාදා. ඔයා මොකක්ද කියන්නේ? ආමේසු මිච්ඡාචාර. ඔන්න ඉතින් වෙනස් උත්තරයක් හම්බුණා කොල්ලෙක්ගේ. බලමු. තව ඉස්සරහට උත්තරෙයි. හැමෝගෙම අතින් වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවා හදා ගන්න ඕනේ. අපි බලමු. ඉතින් කට්ටියට හොඳ අවස්ථාවක් තියෙනවා. මොනවද වැරදීම් කියලා තමන්ගේ වැරදි හදා ගන්න. බොයිස්. වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකද්ද? ඔයාලගේ ඇති. සුරාමේරේ. වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකද්ද? මුසාවාදා. උත්තර බොරු කියනවාද? දැන් නම් කෙල්ලොන්ගෙන් අහන්නත් බයයි මොනවද? ඔක්කොම බොරු කියන කට්ටිය ඉන්න ළමයි. Thank you. හරි ඉතින් ඔන්න ඔක තමයි කතාව. වැඩිපුරම කැඩෙන්න පුළුවන් නේ මුසාවාදා වීරමණීලු. ඔන්න ගයිස් ඉතින් කොල්ල සෙට් එකක් එනවා. hina වෙවි යාතල් එකේ හරි චිල් එකේ ඉන්නේ ක්ලාස් කරලා එන ගමන් මම හිතන්නේ. ක්ලාස් කරලා එන ගමන්ද? ආගම මොකද්ද? බෞද්ධ. ආගම මොකද්ද? බුද්ධ ආගම. ඔක්කොම බුද්ධ ආගමේනේ. හරි ගයිස් අහන ප්‍රශ්නේ තමයි පොයේ දවසේ වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකද්ද? පන්සිල්පද පහ. ආමේසු මිච්ඡාචාර. මොකද්ද කියන්නේ? පානාතිපාත. මොනුන්ද මරන සත්තු කියලා බලන්න. සුරාමේරේ. මුසාවාදා. සුරාමේරේ. මාරු සෙට් එකක් ඉතින් කවන්න කොහොම හරි එක්සෑම් එකට දාගෙන ඉන්නවා. එයාලත් උත්තර දීලා යන්න. උත්තරයක් දීලා යන්න. මොකද්ද වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ? මුසාවාදා. කෙල්ල නම් කටහරිය බොරු කියන්නේ අපි නම් දන්නේ. එහෙනම් හරි හැමෝම පරිස්සම් ගන්න ජයවා උසරණයි. හරි ගයිස් ඔන්න තව සෙට් එකක් එනවා. දුවන්න නැතුව උත්තර දෙන්න ඕන. හොඳ කොල්ල සෙට් එකක් එන්නේ. පපුව කෙලින් තියාගෙන එන්නේ. වැඩිපුරම කැඩෙන්න පුළුවන් පන්සිල් පදේ මොකක්ද ඔයාලගේ? වැඩිපුරම? ඔව්. සුරාමේරේ.
සුරාමේරේ. මුසාවාද. මුසාවාදා. කාමේසු මිච්ඡාචාර. ආතිකේ කාමස මිච්ඡාචාර. මොකක්ද? පාණාතිපාත. පාණාතිපාත. සුරාමේරේ. 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 Oh my god. වැඩිපුරම කඩෙන්න පුළුවන් පන්සිල් පදයි කියලා බලන්න. මොකද්ද මේ අර මොනවයි? සුරාමේරේ මජ්ජපමා දට්ටාන. සුරාමේරේ. ඔයගෙන කියන්නේ කොල්ලෝ ආතල් එකේ කාලා විලි ඉන්නවනේ. නම් ජය වේවා හැමෝටම. ඕකේ. හයි. නංගි කෙනෙක් කියනවා. නංගි. ප්‍රශ්නයක් අහන උත්තරයක් ඕන. ඔයාලගේ අතින් වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකක්ද? මුසාවාද. එයාගෙත් එහෙමද? පන්සිල්පද කැඩෙන්නේ නැහැ නේද? හොඳයි එහෙනම් පරිස්සමට යන්න උස්සන්න එහෙනම් ජයවා. පොඩ්ඩක් ඉන්න. අහන ප්‍රශ්න තමයි වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකක්ද? ওই දවසේ. උත්තරයක් දීලා බලන්න. මුසාවාද. 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 එච්චර බොරු කියනවද බං කොල්ලෝ? හරි එහෙනම් ජයවා YB vlog YouTube channel එකෙන්. හරි guys ඉතින් ඔන්න තවත් කොල්ලෝ තුන් දෙනෙක් එනවා. කොහෙද යන්නේ හදිස්සියෙන්? ආගම මොකද්ද? බුද්ධාගමේ. හරි එහෙනම් අද පොය දවසේ කියලා දන්නවනේ. මොකද්ද වැඩිපුරම කැඩෙන්න පුළුවන් පන්සිල් පදේ? සිල්පද පහෙන් වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකද්ද? අදින්නාදාන. අදින්නාද? ඔයාගේ මොකද්ද? අදින්නාද? අදින්නාද? පොඩ එන්න. සුරාමේරේ. පිටිපස්සෙන් එන කොල්ලෝ සෙට් එක. මොකද්ද ආගම? බුද්ධාගමේ. හරි. එහෙනම් අද පොය දවසේ කියලා දන්නවනේ. වැඩිපුරම කැඩෙන්න පුළුවන් සිල්පදේ මොකද්ද ඔයාලා අතින්? පාණාතිපාත තමයි. පහනාදිවාද. පාණාතිපාත. මොනුන්ගද මරන්නේ? මදුරුව. මදුරුවෝ. හරි කවන්නේ එහෙනම් මදුරුවොත් මරන්න එපා. මම පව් උනුත් බඩගින්නන්නේ ඕනේ. එහෙනම් ජය වේවා හැමෝටම. උස්සරණයි. ඔන්න ඕක තමයි guys. ඉතින් එක එක කට්ටියට දෙනවා එක එක උත්තර. අපි ඉතින් කිව්වා වගේ. එහෙනම් කොල්ලනේ ඔයද යන්නේ? මෙහාට වරෙල්ල උත්තර. අයිනන ස්ටෑන්ඩ් එකට. අද පොය දවසේ ප්‍රශ්නයක් අහනවා. හරිද? පන්සිල් පද පාර රකින්නවද? ඈ? පහම රැකලා තියනවද? එකක්වත් කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැද්ද? කැඩෙන එකක්වත් නැද්ද? හොඳයි ඉතින් ජය වේවා ඔන්න කොල්ලෝ. එහෙනම් මේ දිගටම පන්සිල් පද පාර රකින්න ඕනේ ඈ. වැරදිලාවත් එකක් කඩන්න බෑ. හරි එහෙනම් සර්ණයි. මොකද්ද මල්ලි ආගම? අද පොය දවසින් තමයි ඈ? ඔයාගේ ආගම දන්නේ? මොකක්ද ආගම? අයියෝ ප්‍රශ්නයක් අහන්න හදන්නේ උත්තරයක් දීලා යන්නකෝ. මොකද්ද වැඩිපුරම කැඩෙන්න පුළුවන් පන්සිල් පදේ මොකද්ද ඔයාලා? පාණාතිපාත. සත්තුන්ව මරනවද? හරි ඉතින් යාලා පාණාතිපාත උඹ උත්තරයක් දියන් මල්ලි. අදින්නාදාන. මොනවද හොරකම් කරන්නේ? ඈ? මොනවද හොරකම් කරන්නේ? මුකුත් වරන් ගන්න. එහෙනම් අදින්නාදන කැඩෙන්නේ කොහොමද? අදින්නාදන කියන එකේ තේරුම මොකක්ද? කියා ඈ? අදින්නාදන කියන එකේ තේරුම අලුංග දේවල් වරන් ගන්න. එතකොට ඉතින් ඒක කැඩෙනවා කියන්නේ වැඩක් නැහැ නේ. හරි කවන්න විලක් කරේ නම් ජය වේවා. හරි ගයිස් ඉතින් පන්සිල් පද පහක් තියෙනවා. වැඩිපුරම කඩන්න යාලා මුසාවාදා. සමහරු කාමයේ විචාචාරාලු වෙන්න පුළුවන්. ඉතින් කාමයට එක එක විදිහේ වැරදි තියෙනවා. ඊට පස්සේ සුරාමේරිය කඩලා ඉන්න ආතල් එක කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන සෙට් එකක් ඒ. දැන් නෑ ඉතින් කමක් නෑ කොහොම හරි අපි කියන්නේ මේක මතක් කරන්නේ අද පොය දවස මේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තා කියන උතුම් පොය දවස. ඒ වගේම තමයි අදින් තමයි කටන චීවරය පූජාව මහෝත්සව ඉවර වෙන්නේ. එතකොට ඉතින් මේ වගේ වටින පොය දවසක අපි මතක් කරන්නේ පුළුවන් තරම් try කරන්න පන්සිල් පද ටිකවත් රැකගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් YB vlog එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඉතින් මාතර මහානාම පාලමුඩේ ඉන්න අපි අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ජය වේවා හැමෝටම. goodbye.